ආයුබෝවන් තෙරුවන් සරණයි හැමෝටම. අද අපේ ගෙදරින් පන්සලට දාන දෙන්න තියෙන දවස. අපිට හීල් දානයක් තමයි තියෙන්නේ. ඊට කලින් දවසේ අපි මේ වගේ සීනි, තේකොළ, කෝපි, ඒ වගේම විදුලි ආලෝක පූජාවටත් යම් කිසි මුදලක් දායක වෙලා ගිලන්පස පූජාවක් සිද්ධ කළා. ඉතින් අද උදේ තමයි අපිට හීල් දාන දෙන්න තියෙන්නේ. අපිට මෙතන තියෙනවා රතු කීරි සම්බහාල්, ඒ වගේම කඩල, ගොටුකොළ, ඒ වගේම ඒක සකස් කරන්න පොල්, ලංකා අල තියෙනවා, ඒ වගේම සොයාමීට්, පපඩා. මුලින්ම අපි බත් එක තමයි සකස් කරගන්නේ. අපිට අද තියෙනවා රතු කීරි සම්බ බත්, කඩල තෙම්පරාදුව, සොයාමීට් කරිය, අල කරිය, ගොටුකොළ සම්බෝලය, ඒ වගේම පපඩං සහ මිරිස්. ඒ ටික තමයි අපි අද දානෙට සූදානම් කරන්නේ. ඒ වගේම අතුරුපස විදිහට කිරි ආහාරයක් විදිහට අපි යෝගටුත් පූජ කරනවා. ඒ ටික තමයි අද අපේ දානේ මෙනු එක. ඉතින් මෙතන ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දෙන්න සහයෝගයෙන් පිරිසිදුව පිළිවෙලට කොහොමද දානය සකස් කරේ කියන එක. මේ තියෙන්නේ අපි උදේ ඉඳන් මහන්සි වෙලා සකස් කරගත්ත දාන වස්තුව. මුලින්ම අපිට තියෙනවා රතු කීරි සම්බබත්, ඊට පස්සේ කඩල තෙම්පරාදුව, අල කරිය, සෝයා මීට් කරිය,
කට්ට සම්බෝලය, ගොටුකොළ සම්බෝලය, ඒ වගේම පපඩන් සහ මිරිස්. කිරියාහාරයක් විදිහට අපි අතුරු පසට යෝගට් පූජ කළා. අපි පන්සලෙන් ගෙනාපු දානෙ භාජනවලට අපි සකස් කරගත්ත දානය හසුරුන හැටි තමයි මේ ඔයාලට පේන්නේ. හිමිදිරි පාන්දර සිට පිළිවෙලට පිරිසිදුවට ප්‍රනීතව සිය දෑතින් සකස් කරගත්ත දානයත් අරගෙන අපි ගියා ගමේ විහාරස්ථානයට. ලෝතුර අමාමෑණී ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි පූජා කළා වූ මේ හීල්දානමය පින්කමට අප කැප වූ අප දෙදෙනාටත් දැකබලා අනුමෝදන් වූ ඔබ සියලු දෙනාටත් මේ මහා පුණ්‍ය සම්භාරය සැප සහිත ප්‍රතිපදාවක් ඔස්සේ ඉක්මන් භවයක අමා මහ නිවන පිණිසම හේතු වේවා. සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ආයමත් මේ වගේ පින්කමකින් ඉක්මනින්ම අපි හමුවෙමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.